මේ තියෙන්නේ අද්භූත පාසලක්. ඉතින් මේ පාසලේ ළමයි අද ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඒ ළමයි ගෙදර යනවා. ඉතින් අපේ අර්ජුන් තමයි මේකේ මේන් කැරක්ටර් එක. ඉතින් රෑ 12ට මේකේ පොඩි අද්භූත සිදුවීමක් සිදු වෙනවා. ඉතින් මේ පාසලට රෑට අද්භූත ලෙස අමනුෂ්‍ය බලවේගයක් ඇවිල්ලා ඒකේ ළමයිව බිලි ගන්නවා. ඉතින් මේ කතාවේ මේන් කැරක්ටර් එක තමයි අර්ජුන්. ඉතින් ඔය පාසලට දෙන්නෙක් ඇවිල්ලා ඒ දෙන්න දැකලා තිනවා මේකේ හොල්මන් ඉන්නවා කියලා. ඉතින් අපේ අර්ජුන් උදේම ව්‍යායාම කරලා ඉස්කෝලේ යනවා. ඉතින් එයා ඉස්කෝලේට ගිහිල්ලා ඉගෙන ගන්නවා. ඉතින් එයාලා ටීචර් එක්තරා ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙට තරහ ගිහිල්ලා අර්ජුන් නැගී සිටිනවා. අර්ජුන් මේකට ටීචර උත්තරේ දෙනකොට ටීචර් ගොඩක් තරහ යනවා. ඉතින් ටීචර් කේන්ති ගිහිල්ලා අර්ජුන්ට ගොඩාක් බනිනවා. ඒ කියන්නේ අර්ජුන්ට දැනගෙන තිනවා මේ ඉස්කෝලේ යම්කිසි දෙයක් තියෙනවා කියලා. ඉතින් මිස් ඒව විශ්වාස කරන්නේ නැතුව අර්ජුන්ට බනිනවා. ළමයි ගොඩාක් hina වෙනවා. ඉතින් අර්ජුන්ට ඒක දුක හිතෙලා අර්ජුන් ඉතින් පාසල් ඇල්ල ගෙදර යනවා. එයාට පොඩි අදහසක් එනවා. මම මේ ඉස්කෝලේට අද රැයට ඇවිල්ලා බලනවා කියලා. ඉතින් අර්ජුන් ගෙදර ගිහිල්ලා හොඳ කිට් එකක් දාගෙන එනවා. නයිට් කිට් එක ඇඳගෙන එනවා රැයට. ඉතින් අර්ජුන් ගිහිල්ලා හැමතැනම හොයනවා මොකක්ද මේ සම්බන්ධයෙන් තියෙන පොතක් හරි තියෙනවද කියලා ලයිබ්‍රරි එකට ගිහිල්ලා හැමතැනම ලයිබ්‍රරි එකේ බලනවා. ඉතින් එයා හැමතැනම බලනවා හම්බෙන්නේ නැහැ. නමුත් කොහොම ඉන්න ගමන් එයාට පොඩි අඩි සද්දයක් යනවා. ඉතින් අඩි සද්ද නිසා එයා හැරිලා බලනවා. එතකොට ඒ බෝඩ් එකේ ලියනවා අර්ජුන් මිස් රෝල් නම්බර් 13 කියලා. ඉතින් එයා ඒ වෙලාවෙම ඒ හොල්මන ඇවිල්ලා එයා වෙතනින් අද්භූත විදිහට අතුරුදහන් කරලා දානවා. ඉතින් මේ ගැන ඉස්කෝලේ ළමයි දැනගෙන හතර වටේම හොයනවා. නමුත් අර්ජුන්ව හම්බ වෙන්නේ නැහැ. දෙමව්පියනුත් ඊටම කනස්සල්ලෙන් අඬා වැළපෙනවා. ඉතින් මේ ගැන කවුරුත්ම දන්නේ නැහැ. ඉතින් හැමෝම මේ විස්තරය ගැන හොයනවා. ඉතින් මේ වෙනුවට යනවා අපේ රාජනී කියලා කෙල්ලෙක් ඉන්නවා. අර්ජුන්ගේ කෙල්ල. ඉතින් එයා ඉස්කෝලේට යනවා මේ සම්බන්ධයෙන් දැනගන්න. ඉතින් එයා ඉස්කෝලේට ගියාම දකින්න දේ දැකලා පුදුම වේවි. ඒ තමයි අර්ජුන්ගේ සරප්පු දෙක. ඉතින් මේකේ පාර්ට් 2 එක අපිට ඉදිරියේදී බලා ගන්න පුළුවන්. කලින් එකෙත් පාර්ට් 2 එකක් තියෙනවා. මේකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෆලෝ පාරක් දාලා තියාගෙන මේකේ පාර්ට් 2 ඉක්මනටම ගේනවා. අද්භූත පාසල පාර්ට් 2 coming soon bro.